හෙලෝ ගයිස් කොහොමද ඉතින් ආදන් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අරගෙන ආවිල්ලා තියෙන වීඩියෝ එක මේ වගේ සුපිරිම වවුල සරුංගලයා ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. යාළුවනේ මේ වවුල සරුංගලේ මැදට ඔයාලා ඉරඩු තුනක් ගන්න ඕනේ සෙන්ටිමීටර් 40ක. ඒ සෙන්ටිමීටර් 40 ඉරඩු තුන ඊට පස්සේ ඔයාලා හොඳ අයියට ගැට ගන්න ඕනේ. නැත්නම් උඩ ගියාම පොඩ්ඩක් ලෙහෙන්න බලනවා. යාළුවනේ මං හදන ගමන්ම ඔයාලත් හදාගන්න මම මිම්මලුත් කියන හින්දා ලේසි. මේ වවුල සරුංගලේට ඉරටු 5යි ඕනේ. ඉරටු ගද්දි යාළුවනේ හොඳ වේලිච්ච ඉරටු ගන්න. නැත්නම් අමු ඉරටු වලින් හදුවාම මේක උඩ ගියාම පොඩ්ඩක් කැඩෙන්න බලයි. ඒ හින්දා ඔයාලා හොඳ වේලිච්ච ඉරටු වලින් හදාගන්න. යාළුවනේ දැන් මැදට ඉරට්ට බැනගෙන ඉවරයි. දැන් දෙපැත්තට ඉරටු දෙක බැනගන්න ඕනේ. එතකොට ඉරටු දෙක එක පැත්තකට මම අරන් තියන්නේ එක ඉරට්ට ගානේ. ඒ එක ඉරට්ටක් සෙන්ටිමීටර් 30ක්. සෙන්ටිමීටර් 30ක් වෙන්න ඒ දෙක ගැට ගන්න සෙන්ටිමීටර් 8ක් වෙන්න. ඉතින් යාළුවනේ ඔයාලා අට්ට ගද්දි මේ අගින් හොඳට රවුමට ලස්සනට එන විදිහට අල්ල ගන්න. එතකොට සරුංගලේට මාල්ම ලස්සනක් එනවා. ඒ වගේම හොඳට උඩත් යනවා. යාළුවනේ ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලා අත්තට ගැට ගහන්න ඕනේ. කූරේ මැද කූර තුනට බෙදලා ඒකෙන් එකක් එන විදිහට තමයි ඔලුවට. එහෙම තමයි හරි මිම්ම. එතකොට යාළුවනේ සරුංගලේ දෙපැත්ත ගන්න නැතුව හොඳට උඩ යනවා. ඔයාලත් එහෙම හදලා බලන්න. යාළුවනේ ඔය කෑල්ල හොඳට ඔතා ගන්න. නැත්නම් උඩ ගියාම පොඩ්ඩක් ලෙහෙන්න බලයි. යාළුවනේ බැලන්ස් එක හරියට આવොත් ඔයාලා නූලේට මෙහෙම කරන්න යන්න එපා. ඔයාලා පොඩ්ඩක් බ්ලේඩ් එකකින් පොඩ්ඩක් ගන්න. ඒතකොට හොඳ හරියට එනවා. ඔයාලට එහෙම බැලන්ස් එක හදාගන්න ලේසි යාළුවනේ. යාළුවනේ බැලන්ස් එක සුපිරියටම තියෙනවා. එහෙනම් අපි ඒක හොඳට ගැට ගහගමු. යාළුවනේ මෙතන අංශක 90ක් කියන විදිහට ගන්න. ඉතින් යාළුවනේ ඔයාලා ඔළුවේ ගැට ගහගත්තී ඔළුවේ එක පැත්තක් ගැට ගහලා නූල එහෙම අනිත් පැත්තට හරවලා ඒ තරම් නූල ගන්න. එතකොට හොඳට ගාන්න එනවා. යාළුවනේ මේ ඔයාලා නූල ගැට ගහ ගන්න කලින් එහා පැත්තේ ගාන්නම මේ පැත්තක් තියෙදි කියලා පොඩ්ඩයි පොඩි ඉරුඩු ගෑල්ලක් අරන් බලන්න.
කපා ගත්තා. හරි යාළුවනේ මේ දින අර මං ගිහුව මිම්මාවල් ටික ඔයාලා මේකෙන් පොඩි අදහසක් අරන් සරුංගලේ හදන්න. මේ තියෙන්නේ මම සරුංගලේ ෆොටෝ ටිකක් මෙන්න ෆොටෝ ටිකක් බලාගෙනම අපි ඊළඟට යමු සරුංගලේ අලවන්න. අන්න ඉතින් සරුංගලේ ලස්සනයිද කියලා. පාටි පාටි ගහන්න තමයි හිතන්නේ. වැඩි කියන්නේ අලුතින් දැන් සෙලෝ ටේප් ඉවර වෙලා තියෙනවා. මේ ඩබල් ටේප් එකක් තියෙනවා මම මේකෙන් ගහන උනාට ඔයාලා ඩබල් ටේප් ගහන්න යන්න එපා. සෙලෝ ටේප් එකම ගහන්න ඒක ෂුවර් හින්දා. අපි රැලි ටික කපලිමු ඔක්කොටම කලින් මම රැලි කපන්නම් තනි නිල් පාටින්. එහෙනම් ඉතින් අපි පටපට ගාලා රැලි ටිකත් කපා ගමු. කෑල්ලක් තියෙනවා. ඒතකොට හොඳ ඒ කියන්නේ සේරුව දිනන හරිය ඉරෙන්නේ නැහැ. ඔයාලත් මෙහෙම පොඩි කෑල්ලක් තියලා ගැට ගහගන්න. ඉතින් යාළුවනේ මම දැන් රැලි ටික දාගන්න තමයි යන්නේ. එහෙනම් ටග්ග අපි රැලි ටික දාගමුකෝ.
මොකක්වත් කැඩුවෙත් නෑ. තේරුවත් මුකුත්ම කරේ නෑ. ඉතින් යාළුවනේ සුපිරියට මුඩ යනවා. ඔයාලත් මේ සුපිරි වවුල සරුංගලේ හදලා බලන්න. ඉතින් යාළුවනේ බලන්න කොහොම සරුංගල උඩ ගියේ කියලා.